3 තිස්සේම දැන් අර MCQ ඉවරුනාට පස්සේ පිළිතුරු ලබා දෙනවා. හැබැයි සම්පූර්ණ විභාගය ඉවර වෙනකම් මම පිළිතුරු ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. හේතුව ගොඩක් ළමයි ස්ට්‍රෙස් වෙනවා. හරි සමහරවිට 50න් 49 හරි කියලා මේක ඉන්නවා කියලා හිතනවා. ඔයාටත් ඒතර අපරාධේ මගේ අර MCQ එක වැරදුනේ කියලා හිතනවා. අර එන්නේ අපහසුතාවයට පත් වෙන නිසා ඒක බලපන්න තමයි මම මේ අර සම්පූර්ණ විභාගය ඉවර වුණාට පස්සේ මේ පිළිතුරු ටික ලබා දෙන්නේ. හරි එතකොට දැන් සෙකන්ඩ් එකක් ඉවරලා දැන් හැමෝටම ගෙදර ඉන්න වෙලාවේ බලා ගන්න පුළුවන් අර ගොඩක් වෙලා ඉංග්‍රීසි මෙඩිසින් යනවාද නැත්නම් ෆිසිකල් සයන්ස් යනවාද මම සෙන්සර් එකක් කරනවාද මගේ විසාර මේ වගේ වෙයිනේ කියලා අර දැනගන්න පුළුවන් විදිහට මේ අර MCQ උත්තර ටික මම ඔයාලට දෙනවා. ඒතකොට ගෙදරදී බලා ගන්න පුළුවන් ගොඩක් ළමයි එහෙම මාක් කරගෙන එනවා. හරි මේක මෙහෙමයි සරිතුයි දැන් වෙනස් වෙන්න පුළුවන් පිළිතුරු තියෙන්න පුළුවන්. හරි ගිය අවුරුද්දේ ශක්ති විද්‍යාව ප්‍රශ්න වල බලන අපි කලින්ම කිව්වා මේ අවුරුද්දේ තත්ත්වයක් රිසෝස් එකේ වචනයක් නිසා කරක් තියෙන වෙනස් වෙන්න පුළුවන්. සාකච්ඡාවේ තව ගුරුවරු මොනවා කතා වෙනවා මොනවා වේද කියලා අපිට කියන්න බෑ. තව විවිධ මතවාදතරත් එක්ක අන්অෆිෂියල් මාර්කින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. විදිහට MCQ එකේ උත්තර ටික ගණන් කරලා මේකෙන් හරියට කියලා දැනට බලා ගන්න. නිවැරදිම ඔෆිෂියල් මාර්කින් එකක් එනවා.